ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා අපේ ඉන්ටෙලිජන්ස් ඩිවයිඩර් YouTube channel එකට. අද අපි කතා කරන්න යන්නේ ලෝකයේ පිරිසිදුම රටවල් 10 ගැන. ඒ ලිස්ට් එකේ පළවෙනි තැනක් ගන්නවා එස්තෝනියාව කියන රට. එස්තෝනියාව කියන්නේ උතුරු යුරෝපයේ බෝල්ටික් කලාපයේ පිහිටි කුඩා රටක්. මේ එස්තෝනියාව කියන්නේ තාක්ෂණික දියුණුවෙන් සහ ස්වභාවික සෞන්දර්යයෙන් පිරිච්ච රටක්. එස්තෝනියාවේ අගනුවර වෙන්නේ ටැලින් කියන නගරය. ඇත්තටම මේ රට අපේ ලංකාවට වඩා පොඩි. අපේ ලංකාවේ ප්‍රමාණය වෙන්නේ වර්ග කිලෝමීටර් 65610යි. එතකොට එස්තෝනියාවේ ප්‍රමාණය වෙන්නේ වර්ග කිලෝමීටර් 45548යි. රුසියාව, ලැට්වියාව සහ ෆින්ලන්ත බල්ටික් මුහුද හරහා උතුරින් තමයි මේ රටේ සීමාව හැදිලා තියෙන්නේ. එස්තෝනියාවේ මුළු භූමි ප්‍රමාණයෙන් 50%කට වඩා තියෙන්නේ ඝන වනාන්තර. එස්තෝනියාවේ විල් තියෙනවා 1400කට වඩා වැඩි. සහ දූපත් 1500කට ආසන්න ප්‍රමාණයක් එක්ක ස්වභාව සෞන්දර්යයෙන් පිරිච්ච රටක් තමයි එස්තෝනියාව කියන්නේ. මේ එස්තෝනියාව ලෝකයේ පිරිසිදුම රටවල් අතර සිටින්න ඉහළින්ම ඉන්නේ අඩු වායු දූෂණය, පිරිසිදු ජලය සහ තිරසර පරිසර ප්‍රතිපත්ති නිසා. එස්තෝනියාව තුළ පුනර්ජනනීය බලශක්ති භාවිතයටත් වන සංරක්ෂණයටත් විශාල වැදගත්කමක් දෙනවා. එස්තෝනියාවේ නිල භාෂාව වෙන්නේ එස්තෝනියන් භාෂාවම තමයි. ඒක ෆින්ලන්ත භාෂාවට ආසන්නයි. 13 වන සියවසේ සිට විවිධ බලවතුන් යටතේ යටත් විජිතයක්ව පැවති එස්තෝනියාව 1918 දී පළමු වරට නිදහස ලබනවා. 1991 දී සෝවියට් සමූහාණ්ඩුවෙන් ගැලවී ගොස් නැවත නිදහස ලබනවා. බහුතරයක් ආගමික නොවුනත් ලූතරන් ක්‍රිස්තියානි බලපෑමක් මේ රටට තියෙනවා. එස්තෝනියාවේ සංස්කෘතිය ගත් කල පැරණි ගීතිකා හා සම්ප්‍රදායන් එක්ක පොහොසත් රටක්. එහි අගනුවරවල ටැලින්හි මධ්‍යතන යුගයේ ගෘහ නිර්මාණ ශිල්පය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙනවා. එස්තෝනියාව ඊස්තෝනියා ලෙස ප්‍රසිද්ධයි. මොකද ලෝකයේ ඩිජිටල්කරණය වඩාත්ම සාර්ථකව ක්‍රියාත්මක කළ රටක් තමයි එස්තෝනියාව කියන්නේ. ඡන්දය දීම, බදු ගෙවීම සහ රජයේ සේවා ඔන්ලයින් කරන්න පුළුවන් වගේම ස්කයිප් වගේ තාක්ෂණයන් ආරම්භ වුණේ මේ එස්තෝනියාවෙන්ම තමයි. එස්තෝනියාවේ ජනගහනය මිලියන 1.3ක් පමණ වෙනවා. එස්තෝනියාවේ ජීවන තත්ත්වය ඉතාමත් ඉහළයි. අධ්‍යාපනය, සෞඛ්‍ය සහ ආර්ථික ස්ථාවරත්වයෙන් යුරෝපයේ ඉදිරියෙන්ම සිටින රටක් තමයි එස්තෝනියාව කියන්නේ. මේ රට මෙතරම් පිරිසිදු බවින් ඉදිරියටම එන්න ප්‍රධාන හේතුව තමයි මේ රටේ මිනිස්සු. ඔවුන් සාමකාමී සහ ස්වභාව ධර්මයට ආදරය කරන ජනතාවක්. රටවල් අතරින් දෙවනි ස්ථානය ගන්න ෆින්ලන්තය. ෆින්ලන්තය කියන්නේ උතුරු යුරෝපයේ නෝඩික් කලාපයේ පිහිටි රටක් වන අතර එය ස්වභාවික සෞන්දර්යය, පිරිසිදුකම සහ ඉහළ ජීවන තත්ත්වය නිසා ලෝකයේ ඉදිරියෙන්ම සිටින රටක්. ෆින්ලන්තයේ අගනුවර වෙන්නේ හෙල්සින්කි නගරය. ෆින්ලන්තය ලංකාව වගේ 5 ගුණයක් පමණ වෙනවා. එහි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 3,38,548යි. නැගෙනහිරින් රුසියාවෙන්ද, උතුරින් නෝර්වේ රාජ්‍යයෙන්ද, බටහිරින් ස්වීඩනයෙන් සහ දකුණින් බෝල්ටික් මුහුදෙන් ෆින්ලන්තයේ සීමා වෙලා තියෙනවා. ෆින්ලන්තයේ විල් 1,88,000කට ආසන්න සංඛ්‍යාවක් සහ වනාන්තර මුළු භූමියෙන් 75%කට වැඩියෙන් සහ ආක්ටික් කලාපයේ ලස්සන හිම භූමි මේ රාජ්‍යයට අයත් වෙනවා. ෆින්ලන්තයේ ලෝකයේ පිරිසිදුම රටවල් අතර ඉදිරියෙන්ම ඉන්නේ ඉතා ඉහළ වායු ගුණාත්මක භාවය සහ පිරිසිදු ජලය, තිරසර බලශක්ති භාවිතය නිසා. පුනර්ජනනීය බලශක්තියින් වන සුළං සහ ජලය භාවිතයෙන් වැඩි බලශක්තියක් උත්පාදනය කරන්න මේගොල්ලෝ කටයුතු කරනවා. ඒ බලයෙන් විද්‍යුතය නිෂ්පාදනය කරනවා. Land of Lakes නොහොත් විල් රට ලෙස හඳුන්වන මෙම ෆින්ලන්තයේ ජල දූෂණය ඉතාමත් අඩුයි. ෆින්නිෂ් භාෂාව සහ ස්වීඩිෂ් කියන්නේ ෆින්ලන්තයේ ප්‍රධාන රාජ්‍ය භාෂා දිත්වය. මෙම ෆින්ලන්ත භාෂාව මුලින් සඳහන් කළ එස්තෝනියානු භාෂාවට තරමක් සමානයි.
සියවස් ගණනාවක් ස්වීඩනයේ පසුව රුසියාවේ පාලනය යටතේ තිබුණත් 1917 දී ෆින්ලන්තය නිදහස ලබා ගන්නවා. ෆින්ලන්ත වැසියන්ගේ බහුතරය ලූතරන් ක්‍රිස්තියානි වන අතර නමුත් ආගමික බැඳීම ඉතාමත් අඩුයි. ෆින්ලන්තයේ සංස්කෘතිය ගත් කල සෝනා ස්නානය ජනප්‍රිය උත්සවයක් වෙනවා. තවද සිසු යනුවෙන් අධිෂ්ඨානශීලී ගුණයන්ගෙන් යුත් ජනතාවක් ෆින්ලන්තයේ ඉන්නවා. ලෝකයේ හොඳම අධ්‍යාපන ක්‍රමයේ ලෙස ෆින්ලන්තයේ අධ්‍යාපන ක්‍රමය හඳුන්වන්න පුළුවන්. එය නිදහස, නිර්මාණශීලීත්වය සහ සමානාත්මතාවය මත පදනම් වෙලා තියෙනවා. ලෝකයේ බහුතර ජනතාවකගේ ප්‍රියතම ජංගම දුරකථනයක් වන නොකියා සමාගමේ නිජබිම වෙන්නේ මේ ෆින්ලන්තයම තමයි. ෆින්ලන්තයේ ජනගහනය මිලියන 5.5ක් පමණ වන අතර ලෝකයේ සතුටින්ම සින්න රට ලෙස World Happiness Report හි ඉදිරියෙන්ම ඉන්නවා. මෙහි මිනිසුන් එස්තෝනියාවේ මෙන්ම සාමකාමී ස්වභාව ධර්මයට ආදරය කරන ජනතාවක් වෙනවා. ෆින්ලන්තය කියන්නේ සංචාරක ආකර්ෂණය ඉහළින්ම ලැබෙන රටක්. හෙල්සින්කි නගරයේ සෝමෙන්ලිනා වැනි ඓතිහාසික බලකොටු තිබෙන අතර ලැප්ලන්ඩ් නගරයේ උතුරු අහසේ අලංකාර වර්ණාවලි සහ සැන්ටා ක්ලෝස් ගම්මානය වැනි දේවල් දකින්න පුළුවන්. ඒ වගේම ඕලන්ඩ් දූපත කියන්නේ සංසුන් වෙල්ල තීරයක් සහ ස්වභාවික අලංකාරයෙන් යුත් දූපතක් වෙනවා. ෆින්ලන්තයේ විශේෂ ලක්ෂණයක් ලෙස රටේ උතුරු කොටස ශීත ඍතුවේදී හිමෙන් වැසීම සහ ගිම්හානයේදී මිඩ්නයිට් සන් නොහොත් මධ්‍යම රාත්‍රියේ හිරු දකින්න පුළුවන්. ෆින්ලන්තය කෝපි රට කියලත් හඳුන්වනවා. මොකද ලෝකයේ බහුලව කෝපි පානය කරන ජනතාවක් මෙහි ඉන්නවා. ෆින්ලන්තයේ ස්වභාවික ලස්සන, සාමය සහ තිරසර ජීවන රටාවක අපූර්ව සම්මිශ්‍රණයක්. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරේ ලෝකයේ පිරිසිදුම රටවල් දෙකක් වන එස්තෝනියාව සහ ෆින්ලන්තය ගැන. මේ වගේ ලස්සන වීඩියෝ ගොඩක් ඉදිරියට අරන් ඉන්න අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මේ channel එකේ AI වලින් හදපු ලස්සන short content බලා ගන්නත් පුළුවන්. ඒක හින්දා channel එක subscribe කරලා තියාගන්න. වීඩියෝ එකත් එක්ක එකතු වෙන ඔයාලට ගොඩක් ස්තුතියි. ආයෙත් දවසක හමු වෙනකන් ඔයාලට සුබ දවසක්.